යාළුවනේ පුංචි ආටෝ ආදරෙන් පිළිගන්නවා අද. හරි වැඩක් නේ වෙලා තියෙන්නේ. බොහොම දුක හිතෙන වැඩක්. අපි ඊයේ අර ඇන්දේ කුරුල්ලේ ඉවිල්ලා යන හැටි. මං ඇවිල්ලා බලද්දි එයා ඉවිල්ලාම ගිහිල්ලා. බෝඩ් එකේ නැහැ. හරි දුකයි අප්පා. කුරුල්ලන්ගේ සද්දයක් නම් ඇහෙනවා. පොඩ්ඩක් ඉන්න බලන්න. අන්න බලන්න හොර ගෙඩියා වගේ ගිහිල්ලා අත්තක් උඩ ඉන්න හැටි. මං එයාව අද ලස්සනට ඇඳලා පෙන්නනවා ඔයාලට. ඔන්න බලන්න කුරුල්ලේ අත්තක් උඩ ඉන්න හැටි. right. අපි පටන් ගමු. අර විදියටම රවුමක් අඳිනවා. ඊළඟට මෙහෙම මල් පෙත්තක් වගේ. හරිද? මල් පෙත්තක් වගේ අඳිනවා. මැදින් මෙහෙම ඉරක් දැම්මහම එයාගේ දෙපැත්තේ තටු අකුලගෙන ඉන්නේ. මෙහෙම. දැන් එයා ගිහිල්ලා අත්තක් උඩ වහලා ඉන්නේ. හරි. මෙන්න එයාගේ දෙපැත්තේ විහාරය. හරිම ලේසි. පොඩි ඉරි ටිකක් විතරයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ මං කිව්වනේ යාළුවට පිටිපස්සේ විහාර ටිකකුත් තියනවා කියලා. මෙහෙම ඉරි දෙකක් දාලා මෙහෙම අඳිනවා. හරි ලේසි පුංචි යාළුවෝ මේ පියවර ටික මතක තියාගන්න. එතකොට මම අර ඊයේ පෙන්වුවා වගේ චිත්‍රයකට ඒ රූප දාලා ලස්සන කරන්න පුළුවන්. මම මේවා පාර කරන හැටි කියා දෙනවා. ඊකටම මාත් එක්ක ඉන්න ඕන. මතකනේ TikTok, Facebook, YouTube මාගේ පුංචි ආටෝ channel එක follow කරලා තියාගන්න. like එකක් දාන්න, share කරන්න, comment එකකුත් දෙන්න ඕනි. හරි. බලමු අපි යාගේ කොටේ ඇඳලා ඇස අඳිනවා. අන්න බලන්න එයා ගිහිල්ලා හොරා වගේ අත්තක් උඩ වහලා ඉන්නේ. ඌ අත්තද? නෑනේ. හරි. මෙන්න මෙහෙමයි අත්ත අඳින්නේ. මෙහෙම. ඊළඟ මෙහෙම. එයාත් කොළ අඳින්නත් ලේසි. මේ බලන්න. අනේ චිත්‍ර අඳින්න ලේසි පුතේ. අමාරු නෑ. අපිට ඕනනම් ඒකේ ඉටි අඳින්න පුළුවන්, ඕනනම් මල් අඳින්න පුළුවන්. මේ බලන්න. ජම්බු ගහ. හරි නේද? ඔන්න කුරුල්ලා අත්තක් උඩ වහලා ඉන්නේ. හරිද පුංචි යාළුවනේ? මෙයාට එලේ යාළුවෙක් ඉන්නවා තව. එයා ඉන්නේ වෙන ගහක වෙන අත්තක. අපි එයාවත් අඳින හැටි බලමු. කුරුල්ලේ ඉස්සරහට හැරිලා ඉන්න හැටි මෙහෙමයි අඳින්නේ. මේ බලන්න අර වගේම තමයි ඉස්සෙල්ලා රවුමක් අඳිනවා. එයා ඉස්සරහට හැරිලා ඉන්න නිසා යාළු බඩ තමයි පේන්නේ මෙහෙම. දැන් එයාගේ දෙපැත්තේ විහාර ටික මේ විදියට අඳින්න ඕන. මෙතනිනුයි පටන් ගන්න. මෙහෙම දානවා. ආපහු මෙතනින් පටන් අරන් මෙහෙම දානවා. ඊට පස්සේ එයාගේ පිටිපස්සේ විහාරු ටික මෙහෙම අඳිනවා. ඉරි දෙකක් ඇඳලා මේ විදියට පිටිපස්සේ විහාරු ටික. එයා දැන් අත්ත අල්ලගෙන ඉන්නේ මෙහෙම. මෙහෙමයි අත්ත අල්ලන් ඉන්නේ. එහෙනම් කොහොමද අපි අඳින්නේ අත් දෙක? මෙන්න මෙහෙම. මෙහෙම කරලා මෙහෙම අඳිනවා. මෙහෙම කරලා මෙහෙම ඇඟිලි අඳිනවා.
ඊට පස්සේ එයා මේ යාළුවා හොයනවා. මෙයාගේ යාළුවානේ මෙයා එයාව හොයනවා. මේ බලන්න. එයා කෑ ගහලා එයාට කතා කරනවා. ඒකෝට කොට යන්නේ මෙහෙම. මෙතෙන්ට අපි යාගේ ඇස අඳිනවා. දැන් එයා ඉන්න අත්ත අඳින්නේ මෙහෙම. මෙහිම ඉරි දෙකක් දාලා මේ පැත්තට ගන්නවා. අත් ඉතුරු ටික මේ පැත්තෙන් පේනවා. මෙන්න මේ කැපිලා යන කොටස් මකන්න ඕනේ. අන්න එහෙමයි කුරුල්ලෙක් ඉස්සරහට හැරලා ඉන්න හැටි අඳින්නේ. හොඳයි පුංචි ආටිස්ලා අහගන්න දැන්. ඔයාලා ඊයේ කුරුල්ලෙක් ඉගිලන හැටි ඉගෙන ගත්තා. අද කුරුල්ලෙක් අත්තක් උඩ අර පැත්ත හැරලා ඉන්න හැටි ඉස්සරහට හැරලා ඉන්න හැටි අඳින්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඔයාලට තියෙන්නේ ඔයාලා ඇඳපු ඒ කුරුල්ලෝ ලස්සනට පාට කරලා ඔයාලා කැමති විදිහට පාට කරන්න. මම මේවා පාට කරන හැටි පස්සේ ඔයාලට ආයෙත් පාඩම් වලින් කියලා දෙනවා. දැනට ඔයාලා කැමති විදිහට පාට කරලා අපේ YouTube channel එකේ ඔයාලා කැමති විදිහට පාට කරලා අපේ Facebook page එකේ comment එකක් විදිහට දාන්න. ඒ හැම එකකටම මම like එකක් දෙනවා. ඒ වගේම මම ඔයාලගේ චිත්‍ර බලලා ඒවට ලකුණක් දීලා ඔයාලා සතුටු කරන්න මම වැඩ කරනවා. ඉස්සරහට අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවා. මම මේ ඔක්කොම එකින් එකට ඔයාලට කියලා දෙනවා. තේරුණාද? දැන් කරන්න තියෙන්නේ මම ඇඳලා දීපු විදිය පියවරෙන් පියවර ලස්සන කුරුල්ලෝ 3 දෙනෙක් ඇඳලා පාට කරලා Facebook page එකේ comment එකක් විදිහට දාන්න. මම ඔයාලට අනිවාර්යෙන්ම reply කරනවා. එහෙනම් යාළුවනේ පුංචි ආටිස්ට්ලට ආයුබෝවන්.